ලස්සන දවසක් ඔයාලා හැමෝටම කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න අද අපි shopping කරන්නයි යන්නේ මේ බොරැල්ල ලේඩි ජේ එක. ඉතින් මුලින්ම මේ ඇඳුම් තියෙන තැනට තමයි මම ගියේ. ඉතින් මෙතන ලස්සන ඇඳුම් ගොඩාක් තියෙනවා. මේ ඔක්කොම ඉතින් ඔයාලට පෙන්නන්න අමාරුයි. මම මේකෙන් ටිකක් ඔයාලට පෙන්නන්නම්. ලොකු අයට පොඩි අයට ඒ වගේම ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම ලස්සන ඇඳුම් මේ ෂොප් එකේ තිබ්බා. මම පුළුවන් විදියට මේවයි ගන්නොත් පෙන්නන්නම්. හැම එකීම පෙන්නන්න බැරි වෙයි. අපි ගියේ සෙනසුරාදා දවසක උදේවරුේ වුණත් මෙතන ගොඩක් සෙනග හිටියා. දැන් අවුරුද්දත් ළඟ නිසා මං හිතන්නේ සෙනග වැඩි. ඉතින් ඔයාලත් ගිහින් බලන්න මේකේ ලස්සන ඇඳුම් ගොඩාරියක් තියෙනවා. ඇඳුම් විතරක් නෙවෙයි ඔයාලගේ කිචන් එකට, ලිවිං ඒරියා එකට, ඩයිනින් ඒරියා, බාත්රූම්, බෙඩ්රූම්, ඒ වගේම අවුට්ඩෝර් මේ හැම දෙයකටම අවශ්‍ය දේවල් ගොඩාරියක් මෙතන තියෙනවා. මේ වගේ ලස්සන ඔයාලගේ කිචන් එකට අවශ්‍ය වෙන පිහි, හැඳි, ගෑරුප්පු ගොඩක් මෙතන තියෙනවා. මෙතෙන්ට ආවම යන්න හිතෙන්නේ නැහැ. ඒ තරමටම ලස්සනයි. මෙතන ලස්සන සෝෆා ගොඩක් බලා ගන්න පුළුවන්. අලුතින් ගෙයක් හදපු කෙනෙක්ට නම් ලස්සන අදහස් ගන්න හොඳම තැනක් මෙතන. ඒ තරමටම ලස්සන අයිටම් ගොඩාක් මෙතන තියෙනවා. මෙතන මෙන්න මේ වගේ වීදුරු බෝතල් එක එක පාටින් තියෙනවා. මම ඔයාලට මේවයි ගණනුත් පෙන්නන්නම්. මෙතන ඩැනී හෝම්ලගේ ගොඩක් අයිටම් වර්ග තිබ්බා. ඔයාලගේ කිචන් එක ලස්සන කරගන්න ලස්සන දේවල් මේ වගේ ගොඩක් තව මෙතන තියෙනවා. ලස්සන වීදුරු බෝතල්, ඒ වගේම පෝසලේන් බඩු ගොඩාරියක් මෙතන තිබුණා. මේ ටිකේ තියෙන්නේ බෙඩ්රූම් එකට අවශ්‍ය වෙන කාපට්, කොට්ට, ඒ වගේම ලොන්ඩ්‍රි බාස්කට්, ඒ වගේම ලස්සන බෙඩ්ෂීටුත් මෙතන තිබුණා. මේ හරිය නම් තිබ්බේ අවුට්ඩෝර් ඩිසයින් ටිකක්. ඉතින් හරිම ලස්සන දේවල් තිබ්බා. අවුට්ඩෝර් සෝෆා, ඒ වගේම ලස්සන දේවල් ගොඩාරියකින් මේ හරිය පිරලා තිබ්බා.
ඉතින් මේ අවුට්ඩෝර් සෝෆා එකත් හරිම ලස්සනයි. මේ බලන්න ඒ වගේ තව ගොඩක් ඒවා තිබ්බා. පෝසලෙන් බඩු නම් ලස්සන ඒවා ගොඩාක් මේකේ තියෙනවා. ඔක්කොම ගෙදර අරන් යන්න හිතන විදිහේ හරිම ලස්සන ඒවා තමයි තියෙන්නේ. මම නම් මේ තේ පෝච්චි ටිකට හරිම ආසයි. මට නම් හරිම ලස්සනයි ඒක. මෙන්න මේ වගේ ග්ලාස් බොටල් වර්ගත් ගොඩක් මෙතන තිබුණා. එක එක ඩිසයින් එකේ ඒවා තිබුණා. මෙන්න මේ සෙට් එකත් හරිම ලස්සනයි. මෙතන ඩැනි හෝම්ලාගේ මෙන්න මේ වගේ බේකින් ට්‍රේ ගොඩක් තිබුණා. මෙන්න මේ බේකින් ට්‍රේ එක උනේ 1790ක් විතරයි. ඔයාලගේ කිචන් එකට අවශ්‍ය පොඩි දේවල් ගොඩාරියක් මෙතන තියෙනවා. ඔන්න මෙතෙන්ට ගියාම නම් මල් වත්තකට ගියා වගේ. හරිම ලස්සනයි. එක එක විදිහේ මල් ගොඩාක් මෙතන තියෙනවා. බයල් වර්ග, මල් වර්ග, මල් පෝච්චි වර්ග ගොඩාරියක් මෙතන තියෙනවා. මම පුළුවන් විදිහට ඔයාලට මේවයි ගණන් පෙන්නන්නම්. මෙතෙන්ට ගියාම නම් එන්න හිතෙන්නෙම නෑ. ඒ තරමට ලස්සන මල් වර්ග ගොඩාරියක් මෙතන තියෙනවා. මෙන්න මේ පැල වර්ගත් ඔයාලට මේ වගේ මිලකට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ළඟ එන අලුත් අවුරුද්දේ ලස්සන බඩු ගන්න, තෑගි දෙන්න ගොඩාක් දේවල් මෙතනින් ගන්න පුළුවන් ඔයාලටත් ආවොත්. ඉතින් ඔයාලත් ලේඩි ජේ ඇවිල්ලා බලන්න. මේ ගහනන් ටිකක් ගණන් ඒ වුණාට හරිම ලස්සනයි. ඇත්ත ගහක් වගේම තියෙනවා. ඉතින් ඔයාලට අලුත් අවුරුද්දට අවශ්‍ය වෙන මැටි හට්ටි, ඒ වගේම පොඩි මුට්ටි, මැටි පිඟන්, මැටි පියන් මේ හැම එකක්මත් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. ඒ වගේම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා.
මෙතන ලොකු අයට විතරක් නෙවෙයි පොඩි අයටත් එක එක විදිය සෙල්ලම් බඩු ගොඩාරියක් තියෙනවා. ලස්සන ටෙඩීලාත් ඉන්නවා. එහෙනම් ඉතින් ඔයාලත් ලේඩි ජේ ගිහිල්ලා බලන්න. එහෙනම් අමතක නොකර මගේ channel එකත් subscribe කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.